හෙට ඉඳන් අනිවාර්යයෙන්ම වැඩ ටික පටන් ගන්නවා. අද රෑ ඉඳන් කොහොම හරි පාඩම් කරනවා. මේ පාර නම් අනිවාර්යයෙන්ම ජිම් යනවා. ඔයා මේ විදිහට කී පාරක් නම් ඔයාටම පොරොන්දු වෙලා ඇද්ද? හැබැයි හරියටම වැඩේ පටන් ගන්න ඕන වෙලාව ආවම ආයෙත් පරණ පුරුදු විදිහටම ෆෝන් එක අතට අරන් පැය ගාණක් නිකරුණේ කාලය කනවා නේද? ඇයි අපිට වැදගත් වැඩක් කරන්න යද්දි විතරක් මේ තරම් මූසල කම්මැලිකමක් දැනෙන්නේ? ඔයා හිතන්නේ ඔයාට විනයක් නැහැ කියලාද? ඔයා ඉපදිලා තියෙන්නෙම කම්මැලියෙක් විදිහට කියලාද? නෑ. ඇත්තම හේතුව ඒක නෙමෙයි. මේ මොහොතේත් ඔයාගේ මොලේ ඇතුලේ පුදුම සටනක් යනවා. ඔයා මේක අහන ගමන් යටිහිතින් කල්පනා කරනවා ඇති මේක දිගටම බලනවද? නැත්නම් ලේසි වෙන මොකකට හරි මාරු වෙනවද? අපි හැමෝටම මේක වෙනවා. වැදගත් වැඩක් කරන්න ගත්තම ෆෝන් එක අතට එනවා. TikTok එකේ Facebook එකේ පැය ගණන් යනෝ තේරෙන්නේ නැහැ. පොතක් අතට ගත්තම එහෙමත් නැත්නම් අමාරු ප්‍රොජෙක්ට් එකක් කරන්න ගත්තම විනාඩි 5න් එපා වෙනවා. අයිය අපිට මෙහෙම වෙන්නේ. කම්මැලිකම කියන එක ඔයාගේ දුර්වලකමක් නෙමෙයි කියලා මම කිව්වොත් ඔයා පිළිගන්නවද? ඔව්. ඒක ඔයාගේ වරදක් නෙමෙයි. ඒක ඔයාගේ මොළයේ ක්‍රියාත්මක වෙන විදිහ. හැබැයි අද මම ඔයාට කියන්න යන්නේ අර ඔයාව කම්මැලි කරන, ඔයාව පාලනය කරන මොළයේ තියෙන රහස් ස්විච් එකක් ගැන. මේ ස්විච් එක හරියට පාවිච්චි කරන් ඉගෙන ගත්තොත් ෆෝන් එකක් දිහා බලන් ඉන්නවට වඩා ඔයාගේ අමාරුම ඉලක්ක වෙනුවෙන් වැඩ කරන එක ඔයාට මාරම සතුටක් ගෙනෙයි. මේක නිකම්ම මොටිවේෂන් කතාවක් නෙමෙයි. මේ මනෝවිද්‍යාත්මකව ඔප්පු කරපු දේවල්. අද ඔයා තේරුම් ගනි ඇයි මෙච්චර කල් ඔයාගේ උත්සාහයන් අසාර්ථක වුණේ සහ ඒ වෙනුවට හරියටම කරන්න ඕනේ මොකක්ද කියලා. අපි මොලේ හැමතිස්සෙම බලන්නේ එක දෙයයි. ඒ තමයි අඩුම මහන්සියකින් කොහොමද වැඩිම සතුටක් ලබා ගන්න කියන එක. ඔයා මොනවා කරන්න ගියත් මොලේ එක කිරලා මැනලා බලනවා. මහන්සිය වැඩි. හැබැයි ප්‍රතිඵලේ ෂුවර් නෑ කිව්වොත් මොලේ එකපාරටම බ්‍රේක් ගහනවා. හැබැයි මහන්සියක් ඇත්තෙම නෑ ඒත් ලොකු සතුටක් තියෙනවා නම් මොලේකට කොලෙලිය පත්තු කරනවා. මේක මොලේ තියෙන දෝෂයක් නෙමෙයි. ඈත අතීතයේ කැලේ හිටපු කාලේ ඉඳලා මිනිස්සු Tamanගේ ශක්තිය ඉතුරු කරගෙන ජීවිතේ බේරගත්තේ මෙන්න මේ විදියටයි. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ ඒ පරණ මොලේම අරගෙන අපි අද ඉන්නේ වෙනමම ලෝකෙක. අද තියෙන හැම ඇප් එකක්ම කඩෙන් කන ෆාස්ට් ෆුඩ් එකක්ම සෝෂල් මීඩියා පෝස්ට් එකක්ම හදලා තියෙන්නේ ලෝකේ ඉන්න දක්ෂම විද්‍යාඥයෝ එකතු වෙලා. ඒගොල්ලෝ හරියටම දන්නවා ඔයාගේ මොලේ කොතනටද තට්ටු කරන්න ඕනේ කියලා. කිසිම මහන්සියක් නැතුව ඔයාට පුදුම සතුටක් දැනෙන විදියට මේ දේවල් ඩිසයින් කරලා තියෙනවා. ඒ කියන්නේ ඔයාගේ මොලේ කැඩිලා නෙමෙයි. ඔයාගේ මොලය මේ සමාගම් විසින් හැක් කරලායි තියෙන්නේ. අපි බලමු ඔයාට වැඩක් පටන් ගන්න බැරි වෙද්දී එමත් නැත්නම් ජිම් එකට යන්න පාඩම් කරන්න හිතෙන්නේ නැති වෙද්දී ඇත්තටම මොලේ ඇතුලේ මොකක්ද වෙන්නේ කියලා. අපේ මොලේ තියෙනවා නියුක්ලියස් ඇකුම්බන්ස් කියලා පොඩි කොටසක්. මේක තමයි ඔයාගේ මොටිවේෂන් එන්ජිම. මේ එන්ජිම දුවන්නේ ඩෝපමීන් කියන රසායනිකයෙන්. ගොඩක් අය හිතාගෙන ඉන්නේ ඩෝපමීන් කියන්නේ සතුට ගෙනන රසායනිකය කියලා. නෑ, ඒක සම්පූර්ණයෙන්ම වැරදි. ඩෝපමීන් කියන්නේ බලාපොරොත්තුව, එහෙමත් නැත්නම් ආසාව ඇති කරන රසායනිකය. ඔයාට සතුටක් ලැබෙනවට වඩා ඒ සතුට ලැබෙයි කියලා බලාපොරොත්තු වෙන මොහොතේ තමයි ඩෝපමීන් වැඩිපුරම ශ්‍රාව්‍ය වෙන්නේ. අන්න ඒකයි සෝෂල් මීඩියා වල ස්ක්‍රෝල් කරද්දී ඔයාට ඒක නවත්ත ගන්න බැරි. ඊළඟ වීඩියෝ එක මීට වඩා ආතල් ඇති කියලා ඔයාගේ මොලේ ඔයාව රවට්ටනවා. හැබැයි මේකේ භයානකම පැත්ත තමයි ඔයා මේ විදිහට නිකරුණේ ඩෝපමීන් ලබා ගන්න ඇබ්බැහි වුණාම මොලය ඒකට හුරු වෙනවා. මොලේ තියෙන ඩෝපමීන් රිසෙප්ටර්ස්, ඒ කියන්නේ මේවා ග්‍රහණය කරගන්න තැන් ප්‍රමාණයෙන් අඩු වෙනවා. හරියට සින්දුවක් අහද්දී සද්දය අඩු කළා වගේ. ඊට පස්සේ ඔයාට සාමාන්‍ය දෙයකින් සතුටු වෙන්න බැරි වෙනවා. ඉස්සර ආසාවෙන් කියවපු පොතක් දැන් එපා වෙනවා. ඉස්සර ආසාවෙන් කරපු රාජකාරියක් දැන් මහා වදයක් වෙනවා. ඔයාගේ විනය නැති වෙලා නෙමෙයි. ඔයා වෙනත් ඕනෑම මද්ද්‍රව්‍යයකට වගේ මේ ලේසි සතුටට ඇබ්බැහි වෙලා. නිතරම ෆෝන් එකේ ඉන්න මිනිස්සුන්ට කිසිම දෙයකට උනන්දුවක් නැත්තේ මෙන්න මේ නිසයි. මහන්සි වෙලා වැඩක් කරලා ප්‍රතිඵලයක් ගන්නවට වඩා ඇඟිල්ලෙන් ටච් කරලා සතුටක් ගන්න එක ලේසි කියලා එයාලගේ මොළය තේරුම් අරගෙන ඉවරයි. හැබැයි මේ කතාවේ ලස්සනම කොටස තමයි අපේ මොළයට පුළුවන් ඕනෑම වෙලාවක වෙනස් වෙන්න. ඒකට කියන්නේ නියුරෝප්ලාස්ටිසිටි කියලා. ඔයා ගන්න හැම තීරණයක්ම
ඔයාගේ මොලය එක්ක විනය ගොඩනගෙන පැත්තට හදනවා නැත්තම් අවධානය බිඳෙන පැත්තට හදනවා. ඉතින් කොහොමද අපි මේක ආපහු හදාගන්නේ? එතනදි තමයි ඩෝපමීන් ඩීටොක්ස් කියන සංකල්පය වැදගත් වෙන්නේ. මේකෙන් කියන්නේ ඩෝපමීන් නැති කරනවා කියන එක නෙමෙයි. අර කෘතිමව ඔයාට ලැබෙන ලේසි සතුට ටික කාලයකට නවත්තන එකයි. හිතන්න ඔයාගේ කාමරයේ ලයිට් එක දවස් ගානක් තිස්සේ උපරිම එළියෙන් පත්තු කරලා තිබ්බා කියලා. එකපාරටම ඒක සාමාන්‍ය ගානට අඩු කරාම ඔයාට පේන්නේ කළුවරක් වගේ. ඩෝපමීන් ඩීටොක්ස් එකකදී කරන්නේ අන්න අර වැඩි කරලා තියෙන ලයිට් එක සාමාන්‍ය ගානට අඩු කරන එක. එතකොට ඔයාගේ මොලේට පුළුවන් වෙනවා ආයෙත් සාමාන්‍ය දේවල් වලින් සතුටක් ලබන්න හුරු වෙන්න. ඔයා මේ ලේසි සතුට දෙන දේවල් ඈත් කරාම පුදුම දෙයක් වෙනවා. ඔයාගේ මොලේ අර අඩු වෙලා තිබුණු ඩෝපමීන් රිසෙප්ටර්ස් ආයෙත් සංවේදී වෙන්න පටන් ගන්නවා. එක පාරටම ඉස්සර කම්මැලි හිතුණු වැඩක්, උදාහරණයක් විදිහට මිදුලතු ගාන එක, පොතක් කියවන එක, අමාරු ප්‍රොජෙක්ට් එකක් ඉවර කරන එක වගේ දේවල් වලින් ඔයාට පුදුම තෘප්තියක් දැනෙන්න පටන් ගන්නවා. ඔයා අලුත් කෙනෙක් වෙනව නෙමෙයි. ඔයාගේ නියම ස්වභාවයට ඔයා ආපහු යනවා. හැබැයි ගොඩක් අය මේක කරන්න ගිහින් ෆේල් වෙන්නේ එයාලා මේක වැරදි විදිහට කරන නිසායි. හිතේ හයියෙන් විතරක් මේක කරන්න බෑ. මුල් දවස් දෙක තුනේ ඔයාට මාරම අපහසුයක් දැනෙයි. තරහයයි නිකම් පිස්සු වගේ දැනෙයි. ෆෝම් එක අතට ගන්නමයි හිතෙන්නේ. මේක ඔයාගේ දුර්වලකමක් නෙමෙයි. මේකට කියන්නේ withdrawal එක කියලා. ඔයාගේ මොලේ මෙච්චරකල් හුරු වෙලා හිටපු ලේසි සතුට නැති වුණාම මොලේ කෑ ගහනවා ඒක ආනෙත් දෙන්න කියලා. අන්න ඒ අපහසුතාවය දැනෙනවා කියන්නේ ඔයාගේ මොලේ ආයෙත් හැදෙමින් පවතිනවා කියන එකයි. ගොඩක් අය මේ වෙලාවේදී අතෑරලා දානවා Tamanට මේක කරන්න බෑ කියලා. හැබැයි ඔයා දැනගන්න ඕනේ ඒ අමාරුම හරිය පහු කරනවා කියන්නේ ඔයා අලුත් මිනිස්සෙක් වෙනවා කියන එකයි. ප්‍රායෝගිකව මේක කොහොමද කරන්න කියලා අපි බලමු. මුලින්ම හොයාගන්න කිසිම මහන්සියක් නැතුව ඔයාට ලොකුම සතුටක් දෙන දේවල් මොනවද කියලා. ගොඩක් දෙනෙක්ට ඒක Tamanගේ ස්මාර්ට්ෆෝන් එක, සෝෂල් මීඩියා, ෂෝට් වීඩියෝස් වගේ දේවල්. සමහරුන්ට ඒක ජංක් ෆුඩ් වෙන්න පුළුවන්, ඔන්ලයින් ගේම්ස් වෙන්න පුළුවන්. ඒක මොකක් වුණත් ඊළඟ දවස් 3කට, පුළුවන් නම් දවස් 7කට ඒක සම්පූර්ණයෙන්ම නවත්තන්න. ජීවිත කාලෙටම නෙමෙයි, දවස් 7කට විතරක්. මේ කාලය ඇතුලේ ඔයාගේ මොලය හිස් වෙනවා. හැබැයි නිකම්ම ඉඳලා බෑ. ඔයා මේ හිස්තන පුරවන්න ඕනි. ෆෝන් එක ටික බලන් ඉන්නව වෙනුවට ඇත්තම පොතක් අරන් කියවන්න. කඩෙන් කෑම ඕඩර් කරනවා වෙනුවට ගෙදර උයලා කන්න. ඉයර්ෆෝන් එක ගහගෙන සින්දු අහනවා වෙනුවට නිකන්ම ඇවිදින්න යන්න. පවුලේ අය එක්ක, යාළුවෙක් එක්ක ඇත්තම කතා බහක් දාන්න. මුලින් මේවා මහා කම්මැලි වැඩ වගේ පෙනෙයි. හැබැයි දවස් කීපයක් යද්දී මේ දේවල් වලට ඔයාගේ මොලය ආයෙත් ඩෝපමීන් රිලීස් කරන්න පටන් ගන්නවා. මහන්සි වෙලා වැඩක් කරලා ඒක ඉවර කරාම එන ගැම්ම ඔයාගේ මොලය හොයන්න පටන් ගන්නවා. ඔයා ඔයාගේ මොලය ආයෙත් ට්‍රේන් කරනවා. මෙතනදී අපි තේරුම් ගන්න ඕනේ ලොකු වෙනසක් තියෙනවා తాවකාලික සතුට සහ සැබෑ තෘප්තිය අතර. తాවකාලික සතුට එන්නේ ක්ෂණිකව. කිසිම මහන්සියක් ඕනේ නැහැ. හැබැයි සැබෑ තෘප්තිය එන්නේ මහන්සි වෙලා, කට්ට කාලා, වැඩක් කළාට පස්සේ. අද කාලේ අපිට తాවකාලික සතුට ඕන තරම් තියෙනවා. හැබැයි සැබෑ තෘප්තියක් නැහැ. අන්න ඒකයි ඔයා දවසම ෆිල්ම් එකක් බලලා hina වෙලා ආතල් එකේ හිටියත් රැට නිදාගන්න යද්දි මහා මූසල හැඟීමක් දැනෙන්නේ. මොලේට සතුට ලැබුණා. හැබැයි තෘප්තියක් ලැබුණේ නැහැ. හැබැයි දන්නවද රහසක්? මේ සැබෑ තෘප්තිය තුලින් අර తాවකාලික සතුටට වඩා ගොඩක් වැඩි ඩෝපමීන් ප්‍රමාණයක් දිගු කාලීනව අපිට ලැබෙනවා. ඔයා අමාරු වැඩක් ඉවර කළාම මොලයෙන් නිකුත් වෙන රසායනික සංයෝගය අර ෆෝන් එකේ නෝටිෆිකේෂන් එකක් ආවමේන සතුටට වඩා 1000කින් වටිනවා. මේක විද්‍යාත්මකව ඔප්පු කරපු දෙයක්. ඔයා ක්ෂණික සතුට පස්සේ යද්දී වැඩ කරන්නේ මොලේ තියෙන ප්‍රාථමික කොටස. හැබැයි ඔයා අමාරු දේ තෝරගනිද්දී වැඩ කරන්නේ ඔයාගේ තීරණ ගන්න, පාලනය කරන ප්‍රීෆ්‍රන්ටල් කෝටෙක්ස් කියන දියුණු කොටස. දවසින් දවස ඔයා මේ විනය පුරුදු කරද්දී අර අමාරු දේ කරන එක ඔයාගේ සාමාන්‍ය ස්වභාවය බවට පත්වෙනවා. විනය කියන්නේ තමත් ඔයා එක්ක කරන සටනක් නෙමෙයි. ඒක ඔයාගේ ජීවන රටාව වෙනවා. මේ ඩීටොක්ස් එක හරියට කළාට පස්සේ ඔයාට දැනෙන වෙනස පුදුම සහගතයි. ඔයාගේ අවධානය වෙන කවදාටත් වඩා වැඩි වෙයි.
විනාඩි 2කින් කම්මැලි හිතුණු වෙලක් පැයක් වුණත් එක දිගට කරන්න පුළුවන් වෙයි. ඔළුවට අලුත් අදහස් ගලාගෙන එන්න ගනී. ෆෝන් එකෙන් වැලිඩේෂන් එකක් හොයන්නේ නැති නිසා ඔයාගේ තීරණ ගැනීමේ හැකියාව වේගවත් වෙයි. ඒ වගේම ඔයාට ඇඟේ මාරම එනර්ජි එකක් තියෙනවා කියලා ඔයාටම දැනේ. හැබැයි මතක තියාගන්න මේක එකපාරක් කරලා අතෑරලා දාන්න පුළුවන් මැජික් එකක් නෙමෙයි. මොළය හැමතිස්සෙම බලන්නේ ආයෙත් අර ලේසි පාරට යන්න. අන්න ඒ නිසයි ඔයාගේ වටපිටාව වෙනස් කරගන්න එක ගොඩක් වැදගත් වෙන්නේ. ෆෝන් එක නිදාගන්න ඇඳගාව තියාගත්තොත් ඔයා උදේ නැගිට්ට ගමන් ඒක අතට ගන්නවා. ඒක වළක්වන්න බෑ. ඒ නිසා වටපිටාව ඩිසයින් කරගන්න. ලේසි සතුට දෙන දේවල් වලට යන්න අමාරු කරන්න. හොඳ පුරුදු වලට යන්න ලේසි කරන්න. සෝෂල් මීඩියා ඇප්ස් ෆෝන් එකෙන් ඩිලීට් කරලා දාන්න. පාඩම් කරද්දී වැඩ කරද්දී ෆෝන් එක වෙන කාමරයකින් තියන්න. මේ කරන හැම පොඩි බාධාවක්ම ඔයාගේ සාර්ථකත්වයට තියෙන ලොකු පඩියක්. ඒ වගේම ඔයා ආශ්‍රය කරන මිනිස්සු ගැනත් සැලකිලිමත් වෙන්න. දවසම ෆෝන් එකේ එල්ලිලා ක්ෂණික සතුට හොයන අය එක්ක හිටියොත් ඔයාවත් ඒ පැත්තටම ඇතිලා යනවා. අරමුණක් තියෙන වැඩ කරන මිනිස්සු ආශ්‍රය කරන්න. සමහරුන්ට දැන් හිතනවා ඇති මේක මහ වදයක්නේ. ඇයි මම මගේ ජීවිතේ මෙහෙම අමාරු කරගන්නේ කියලා. අන්න එතන තමයි ඔයා රැවටිලා ඉන්නේ. ඔයා එහෙම හිතන්නේ දැනටමත් හැක් වෙලා තියෙන මොලේකින්. හැබැයි ඔයාගේ මොලේ රීසෙට් වුණාට පස්සේ ඔයාට තේරෙයි අර කම්මැලිකමට වඩා මේ විනය කොච්චර ලේසිද කියලා. මොකද කම්මැලිකම අවසානයේ ඔයාට ඉතුරු කරන්නේ පසුතැවීමක් විතරයි. හැබැයි විනය අවසානයේ ඔයාට ඉතුරු කරන්නේ ආත්ම විශ්වාසය සහ ජයග්‍රහණය. ඇත්තටම අමාරු මොකද්ද? කිසිම තීරුමක් නැතිව ෆෝන් එකේ ස්ක්‍රෝල් කර ජීවිතය නාස්ති කරන එකද? එහෙමත් නැත්නම් මහන්සි වෙලා වැඩ කරලා ඒකෙන් සතුටක් ලබන එකද? කෙටි කාලීනම ලේසි පාර තමයි දිගු කාලීනව අමාරුම පාර වෙන්නේ. මේක ඔයාගේ නිදහස දිනාගන්න කරන සටනක්. අද ඔයාගේ ජීවිතේ පාලනය කරන්නේ ඇල්ගොරිතම්ස්, Facebook, TikTok. ඒක නිදහස නෙමෙයි. නියම නිදහස කියන්නේ ඔයාගේ මොළය ඔයාට ඕන විදිහට පාලනය කරන එක. ඉතින් මම ඔයාට පුංචි අභියෝගයක් දෙනවා. මේක අහලා නිකම්ම යන්න එපා. අදම එක තීරණයක් ගන්න. ඔයාගේ ජීවිතේ ඔයාට කිසිම වැඩක් නැතිව නිකම්ම ඩෝපමීන් දෙන ලොකුම දේ මොකද්ද? ඒක අඳුරගන්න. ඊළඟ දවස් 7ට ඒක ඔයාගේ ජීවිතෙන් අයින් කරන්න. බලන්න මොකද වෙන්නේ කියලා. ඒ අපහසුතාවය විඳින්න. දවස් 7ක් යද්දී ඔයාගේ මොළය වෙනස් වෙන විදිහ ඔයාටම දැනේ. ඔයා කියන්නේ මේ ඇල්ගොරිතම්ස් වලට යට වෙච්ච වහලෙක් නෙමෙයි. ඔයා කියන්නේ අමාරු දේවල් කරලා ඒකෙන් ජය ගන්න පුළුවන් කෙනෙක්. ඒ අලුත් මිනිස්සයා ඔයා වෙනුවෙන් බලන් ඉන්නවා. ඒ ගමන පටන් ගන්නේ අද ඔයා ගන්න මේ එක තීරණයෙන්. ඔයාගේ මොළය වෙනස් වෙන්න ලෑස්ති, ඔයා ලෑස්තිද ඒක කරන්න. අපි තවත් මේ වගේ වීඩියෝ එකකින් හමු වෙමු. සිලෝන් මයින්ඩ්සෙට් channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. ඔයාලා හැමෝටම ජයග්‍රාහී දවසක් වේවා.